ගුවන් සේවා කර්මාන්තය පිළිබඳව පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව ගුවන් තොටුපළ ආශ්‍රිතව වගේම පාසල් ආශ්‍රිතවත් පැවැත්වෙනවා. පසුගියදා එවැනි වැඩමුළුවක් පැවැත්වුණේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට. සිසු දරුවන්ගේ බොහෝ උනන්දුවක් අප ඒ වැඩසටහන තුළ දුටුවා. අප දැන් සූදානම් ඒ වැඩමුළුවේ අත්දැකීම් පිළිබඳව තොරතුරු බෙදා හදා ගන්න මෙලෙස ඔබ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට රැගෙන යන්න. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සංවිධානය කළ ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ පාසල් සිසු දරුදරියන් දැනුවත් කිරීමේ ගුවන් සේවා අධ්‍යාපනික වැඩමුළුවක් පසුගියදා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වුණා. ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා සහභාගී වූ අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් ආනන්ද ප්‍රේමලාල්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් සුරක්ෂිතතා රෙගුලාසි කපිතාන් දමින්ද රමුක්වැල්ල, විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවක පුහුණු සහ සංවර්ධන කළමනාකරු NHR සාගර යන මහත්වරුන් ඇතුළු ආදි ශිෂ්‍ය සංගමේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය. ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දක්වන දායකත්වය විශිෂ්ටයි. ඒ විශිෂ්ට ස්ථානය මෙහෙවන්නා වූ අධිපතිතුමනි, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මැතිතුමනි, ඔබතුමා ඉතා ගෞරවයෙන් යුක්තව ඔබතුමාගේ අභිමානවත් විදුමාතාවට මා මේ අවස්ථාවේ පිළිගන්නවා. මට අවසර ලබා දෙන්න. දුරස්ථ පාලන ආදර්ශ ගුවන් යානා සහ ඩ්‍රෝන යානා සංදර්ශනයකින් වර්ණවත් වූ මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වයේ දක්වා තිබුයේ ඒරෝවිංස් RC ආයතනය විසින්. ගුවන් සේවා අධිකාරිය කියන්නේ මේ රටේ සියලුම ගුවන් යානා ගුවන් අංගන නියාමන කරන ආයතනයක්. අපේ ඔබ්ජෙක්ටිව් එක අපිට පැවරලා තියෙන රාජකාරිය සැමට නිරූපද්‍රිත ආරක්ෂිත ගුවන් තලයක් නිර්මාණය කිරීම. වසර 37කට අධික කාලයක් රේගු දෙපාර්තමේන්තුවේ සේවය කළ රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසද කටයුතු කළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් මෙන්ම පූර්ව වතාවට පතු තාක්ෂණික හා මෙහෙයුම් කමිටු කිහිපයකම සභාපතිත්වය දරමින් කටයුතු කළ ඔහු අතීතයේ අප පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු ලෙස යහුසුලුව ක්‍රියාකොට මෙවන විටත් කැකිරාව මධ්‍ය විද්‍යාලීය නාමය ඉහළ තලයකට ඔසවා තබමින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධූරය හොබවමින් කටයුතු කරන ඒ සාඩම්බරණීය පෞරුෂය සුනිල් ජයරත්න මැතිතුමනි ඔබ මාගේ ආදරණීය දුවේ පුතේ ඔබ දැන් මේ ඔබගේ ඇස් දෙකෙන් දැකගත්තේ මේ අපි කියනවා නම් මොඩල් එයාක්‍රාෆ්ට් ඒ කියන්නේ
අපි හදපු අපි ගුවන් ආකෘති ෆ්ලයි කරන විදිය, ඒ කියන්නේ පියාසර කරන විදිය. ඉතින් ඕගලන්ට ගොඩක් ගැටලු ඇති මේ සම්බන්ධයෙන්. එතකොට ඔබ මේ දැන් දැකගත්තේ අපි කොහොමද මේ ගුවන් යානයක් ප්‍රියාසර කරන විදිය. එතකොට ඒකේ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් දරුවන් හැටියට. දැන් මේ ගුවන් යානයක් ප්‍රියාසර කිරීමේදී අපි ඉතාමත්ම කල්පනාකාරී විය යුතු බොහෝ අත්දැකීම්ක් තියෙනවා. මම කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ. මේ වගේ දෙයක් අපේ ඉස්කෝලේට ආපු එක ගැන මම සතුටු වෙනවා. මමත් ආසයි ලොකු වෙලා මේ වගේ වැඩක් කරන්න. ඒ වගේම අපේ යාළුවොත් ලෑස්ති වෙලා ඉන්නවා මේ වගේ තරගවලට ඉදිරිපත් වෙන්න. මේ ඊට පස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැඩ කරන මාමලත් මේ ඩ්‍රෝන් මේ ඉස්කෝලේට ගෙන ආපු සර් මේ මාමලටත් මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩක් කරාට අපේ ඉස්කෝලේට. ඉතින් ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් මේ. ඉතින් අපේ පාසලේ ගුවන් යානා සංගමයට ඉතාමත් වටිනා අවස්ථාවක්. ඉතින් මේකේ තියෙන සුවිශේෂත්වය තමයි මේ වගේ වැඩසටහනක් අපේ පාසලේ සංවිධානය වුණේ ප්‍රථම අවස්ථාවට. ඒ වගේම තමයි අපේ පාසලේ ඉගෙනගත්ත අපේ පාසලේ අධ්‍යාපනය ලැබපු ශිෂ්‍යෙක් තමයි මේ විදිහදී අපිට මේ වගේ වැඩසටහනක් සංවිධානය කරලා දුන්නේ. අපේ ගුවන් සේවා සංගමේ දරුවෝ එකතු වෙලා නව නිර්මාණ කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට ඒක ප්‍රධාන ශාලාවට යනකොට දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මේ අවස්ථාව අවට ප්‍රදේශයේ පාසල් වලට ලබා දීම පිළිබඳවත් අපේ චූටි දරුවෝ ටික ඇවිල්ලා ඉන්නවා. අන්න ඒ අය මේ අවස්ථාවට සම්බන්ධ කිරීම පිළිබඳව මේ පාසල් වල ගුරු මණ්ඩලයේ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාම සඳහා මෛතාමත් ගෞරවණීයව ආරම්භ කර සිටිනවා ගුවන්සර අධ්‍යාපන සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක සහ සිවිල් ගුවන් සේවා සංවර්ධන අධ්‍යාපන ඒකකයේ ලේකම්තුමන් කරු නිලම්ත තෙන්නකෝන් මැතිතුමනි ඔබතුමන්ට විදාන සම්මානමනේ දුවේ පුතේ මේ වැඩසටහනට සමගාමීව අපි පසුගිය කාලේ ක්‍රියාත්මක කළා චිත්‍ර නිර්මාණ තරගයක් ඒ වගේම නිපැයුම් තරගයකට සූදානම් කරා. එහි ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානයටයි සූදානම් වෙන්නේ. මේ වෙනුවෙන් අපිත් එක්ක ත්‍යාග අනුග්‍රහක දායකත්වය අපට සපයන්නේ හැමදාම වගේ ලංකා බැංකුවත් එක්ක SLIC ආයතනය, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය ඉදිරියට පරම්පරාවට මේ වගේ ප්‍රොෆෙෂනල්ස්ලා දායක කරන්න ඒ මූලික පියවර අකාදමි ඉස්කෝලෙන් වෙන ඉස්කෝලවල අපි පාසල්වල පටන් ගත්තොත් මේ විද්‍යාලයේ අද මූලික පියවර පටන් ගන්න මේ ගුවන් සමාජ මේ සමාජික සංගමයක් තියෙනවා. dreams are not free. ඒක achieve කරගන්න වැඩ කරන්න නැවතත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙනාටම ආයුබෝවන්. මෙවැනි දුෂ්කර පළාත්වලට හරි දුර්ලභ ගණේ අවස්ථාවක් මේක. අපි මේ ප්‍රදේශයේ හැම වෙලාවෙම බලනවා මේ කොහෙන්ද ගුවන් නියමෝ ඉන්නේ කියලා. කොහෙන්ද කැපිටල්ලා ඉන්නේ කියලා. මොකද මේ ප්‍රදේශවලට මේ පණිවිඩය හරි දුර්ලභ ගණේ අවස්ථාවක්. නමුත් ඔබතුමා අද අතිවිශාල වූ කාර්යයක් කැකිරාව ප්‍රදේශයට ගෙනත් තියෙනවා. විශේෂයෙන් උතුරු මැද පළාතට ලංකාවේ විශාලම භූමි ප්‍රමාණයක් අයිති වන ඓතිහාසික වටිනාකමක් තියෙන ප්‍රදේශයට. ඉතින් ඒ ආයතනයත් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ විශේෂයෙන් ප්‍රධාන නිලධාරීතුමිය නාමල් සිල්වා මැතිණියගේ මෙම වැඩසටහනට සමගාමීව කැකිරාව මධ්‍ය විද්‍යාලීය පාසල් ගුවන් සේවා සමාජයේ විසින් සංවිධානය කර තිබූ ගුවන් සේවා චිත්‍ර සහ නව නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහක දූ දරුවන් වෙනුවෙන් ත්‍යාග සහ සහතික ප්‍රදානයද සිදු වුණා. එහි ත්‍යාග අනුග්‍රාහක දායකත්වය දක්වන ලද්දේ ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින්. බැංකු ශාස්ත්‍රයේ ප්‍රමුඛයා වශයෙන් හැමදාමත් මෙවැනි කාර්යාලයන් සමග සම්බන්ධ වෙන ලංකා බැංකුවේ මෙම සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පවත්වන ලබන මෙම වැඩසටහනට අපේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට ලංකා බැංකුවේ සුභාශිංසන මේ ආකාරයෙන් පිරිනමනවා. අපි කරන හැම දෙයක්ම පොළොවෙන් උඩට මතුවන සියලුම කටයුත්තම සිවිල් ගුවන් සේවාවට අයිති. ඒ කියන්නේ ඩ්‍රෝන යාන්ත්‍රාවක් යම් කිසි මට්ටමකට උඩට ෆ්ලයි කරන ඒවා පවා ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් බැලුන් එකක් උඩට ගියත් පැරාග්ලයිඩින් උඩින් නම් පැන්නත් ගුවන් යානයක් ගුවන්ගත වුණත් ඒ වගේ සියලුම දේවල් අපිට තමයි අයිති වෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියාමනයට ලක්විය යුතුමයි. මම
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පළමු ගුවන් නියමු එහෙම නැත්නම් ෆස්ට් ඔෆිසර් අසාංජන නන්දසිරි. මම ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා සම්බන්ධ වෙන්නේ 2020 වසරේදී. කැඩට් පයිලට් කෙනෙක් හැටියට තමයි මුලින්ම මම ජොයින් වුණේ. ඉතින් එතනින් එහාට දැන් ෆස්ට් ඔෆිසර් කෙනෙක්. ඉතින් මේක තමයි මගේ පෞද්ගලික ජීවිතයේ සම්බන්ධ ඕගලන්ට කියන්න පුළුවන්. ගංගාවේ ඕලු ඇත්තේ ඒවායේ කෑම ඇත්තේ ඇත්තේ පුෂ්ප අත්තේ අත්තේ ඒවා පීපි අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනාසපා ලබනෙම්. භූමිය වගේ 27 ගුණයක් විශාලයි අපේ යා ස්පේස් එක. මේ ගුවන් ගැබ. මේ සමස්ත ගුවන් ගැබ හසුරුවමින් පාලනය කරමින් නියාමනය කරමින් නායකත්වයක් ලබා දෙමින් කරගෙන යන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය. වැඩසටහන අතරතුර පැවති ගුවන් සේවා දැනුවත් කිරීමේ දේශන සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම නියෝජනය කරමින් වෘත්තීය වේදීන්ද පිරිසක්ද එක්ව සිටියා. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය අනාගත පරපුර ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ දැනුමින් සහ අවබෝධයෙන් සන්නද්ධ කිරීම සඳහා මෙම අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කරයි. හම්බන්තොට පන්නිගමුව රාජකීය විද්‍යාලයේ සිසුවියක් අදහස් දැක්වුවේ මේ අයුරු. මගේ පාසල H Royal College හම්බන්තොට. මගේ නම MG නෙත්මි පංචමදුර. හා රාජකීය විද්‍යාලයේ සිසුන් සහ මෙතනට පැමිණි සුවිශේෂී පාසල් 7කටම අද සුවිශේෂී දවසක් වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ ගුවන් සැරිසර ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට ගුවන් ශාස්ත්‍රය පිළිබඳ ගොඩක් දේවල් කියලා දුන්නා. ගුවන් ශාස්ත්‍රයේ සිටින ප්‍රබලම නිලධාරීන් විසින් අපිට ඒ සම්බන්ධව ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ කියන්නේ ගුවන් ශාස්ත්‍රයේ තියෙන රැකියාව සම්බන්ධව, ඒ රැකියාවලට එන්න පුළුවන් සුදුසුකම් සම්බන්ධව අපිට ගොඩක් දේවල් දැනගන්න හම්බුණා මේ ගුවන් ශාස්ත්‍රයේ සිටින නිලධාරීන් නිසා. ඇත්තම කිව්වොත් එයා හොස්ටර් කෙනෙක් වෙන්න, පයිලට් කෙනෙක් වෙන්න, ඒ වගේම ගුවන් ශාස්ත්‍රයේ ඉංජිනේරියක් කෙනෙක් වෙන්න ගොඩක් අයට හීන තියෙනවා. ඉතින් මේ හීන ගොඩගන්නේ කොහොමද? හීන වලින් තමන්ගේ ජොබ් එක කරා යන්නේ කොහොමද? මේවට ඕන වෙන සුදුසුකම්, ඒ සුදුසුකම් ගොඩනගා ගන්නේ කොහොමද කියලා මේ නිලධාරීන් විසින් අපිට කියලා දුන්නා. ඒ වගේම අද මෙතනට පැමිණි පාසල් 7ටම සුවිශේෂී ආහාර පාන වගේම ගුවන් යානයකට නැග ඒ ගුවන් යානයේ තිබෙන සුවිශේෂී අංග දැක ගැනීමට අවස්ථාවක් ලැබුණා. ඇත්තම කිව්වොත් අප පාසලේ ළමුන් විතරක් නෙමෙයි සිසු පාසල් වල ළමුණු ගොඩක්ම වාසනාවන්තයි මේ වගේ වැඩසටහනකට ඉදිරිපත් වීම ගැන සම්බන්ධව. ආයුබෝවන් මම ශක්කුණි අමෝද්‍යා සමරසේකර කොළඹ 7 බෞද්ධ කාන්තා විද්‍යාලයේ අද දවස ගත්තම කියලා වචනෙන් නිම කරන්න බෑ ඒ තරම් සතුටක් මොකද මේක හැමෝටම හම්බෙන්නේ නැති chance එකක් ඒ වගේම අද ඉගෙන ගත්ත දේවල් ගැන කිව්වොත් අපි ගොඩක් නොහාපු නොදැකපු දේවල් ගොඩක් අද අපි දවස් ඉගෙන ගත්තා මම බලාපොරොත්තු වෙනවා ඒව අනාගතේ මේ ෆීල්ඩ් එකෙම ගිහිල්ලා ඒව කවදා දවසක පාවිච්චි කරන්න රටේ අනාගත පරපුරට තරමක් දුරස් වූ ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ දැනුම සහ අවබෝධය ලබා දෙමින් මෙම ක්ෂේත්‍රයේ පවතින අනාගත අවස්ථාවන් සඳහා ඔවුන් පෙළ ගැස්වීම මෙම මාසික වැඩමුළුවේ එක් අරමුණක්. මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකයෙකු ලෙස දීර්ඝ කාලයක් පුරාවට සහභාගී වූ කපිතාන් ශිරාන් සිල්වා ඇගයීමද මෙම වැඩමුළුව අතරතුර සිදු වූ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කළ ඔහු පසුගියදා සිය ශ්‍රේවයෙන් විශ්‍රාම ලැබුවා.